හෙලෝ යාළුවනේ ඔයාලත් එකතු වෙලා ඉන්නේ ටෙක් චිච්චන්ද YouTube channel එක අරගෙන තවත් අලුත් gadget review වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ මම අද review එකට අරන් ඇවිල්ලා තියෙන්නේ microphone එකක්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම අද review කරන්න යන microphone එක. ඉතින් මම මේක order කරගත්තේ Daraz එකෙන්. ඒ වගේම තමයි යාළුවනේ මේක ගැන කතා කරන්න ගොඩක් features තියෙනවා අපිට ඉස්සරහට. ඉතින් මේක content creators ලට ඒ වගේම bloggers ලට වගේ ගොඩක් කට්ටියට ගොඩක් වැදගත් වෙන microphone එකක්. ඉතින් මේක dual channel microphone එකක්. ඉතින් මේක දෙන්නෙක්ට use කරන්න පුළුවන් එකපාර. ඉතින් යාළුවනේ අපි වැඩි වෙලා ගන්න නැතුව මේකේ unboxing එකට යන්න. හරි යාළුවනේ මම දැන් මගේ microphone එක unbox කරගන්න යනවා. යාළුවනේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ෆස්ට් wrap එක අයින් කරලා පස්සේ අපි ඊළඟ wrap එකක් ගලවලා අයින් කරමු. යාළුවනේ මේක තමයි මම ඕඩර් කරගත්ත මයික්‍රොෆෝන් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මයික්‍රොෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක Ulus කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපිට අවුට්ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟට මේක අන්බොක්ස් කරගෙන බලාගමු මොන වගේද ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපිට කේසින් එක බලා ගන්න පුළුවන් මයික්‍රොෆෝන් එකේ. ඉතින් අපි මේක ඕපන් කරගෙන බලමු මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේ විදිහට බොක්ස් එක ඕපන් කරගන්නම් දැන්. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් items ගොඩක් ඇවිල්ලා තියෙනවා මේකට. අපිට බලා ගන්න පුළුවන් type C charging cable එකක්. ඉතින් මම බැටරි තියාගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලා කතා කරන එක ඔයාලට අහන්න පුළුවන් වෙන්න මයික් එකේ රිසීවිං හෙඩ්ෆෝන් දෙකක් දීලා තියෙනවා. ඒකේ පැක් දෙකක් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ මයික්‍රොෆෝන් එකේ හෙඩ් එක කවර් කරන ෆෝම් එකක්. ඉතින් මේකෙත් දෙකක් දීලා තියෙනවා. මයික්‍රොෆෝන් දෙකක් තියෙනවා අපිට dual channel නිසා. ඊළඟට යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් තවත් USB type C charging cable එකක්. ඒ වගේම type C charging cable තව එකක් තියෙනවා. මොකද මේකේ modules තුනක් තියෙන හින්දා ඒ තුනටම වෙන වෙනම charging cables අපිට දීලා තියෙනවා. ඊළඟට යාළුවනේ මේ තියෙන්නේ converter cables. ඉතින් මේකේ receiver එක phone එකට connect කරගන්න තියෙන්නේ මේ converter cables හරහා. ඉතින් එකක converter cable එකක් දීලා තියෙනවා අපිට type C to type C. ඊළඟ දීලා තියෙනවා අපිට type C to lightning cable එකක්. ඉතින් මේක iPhones use කරන කට්ටියට iPhone වලට use කරාගේ මේක. ඊළඟට යාළුවනේ මේකේ තවත් තියෙනවා millimeter 3.5 jack එක. ඉතින් මේකෙදි ඔයාලට type C හෝ lightning නැතුව connect කරගන්න නැතුව මේ 3.5 mm jack එකට ඔයාගේ phone එකේ හෝ use කරන device එකේ receiver එක connect කරගන්න මෙන්න මේ millimeter 3.5 jack එකකින්. ඉතින් මේක තියෙන එකට හරි. ඉතින් යාළුවනේ දැන් අපිට තියෙන්නේ unboxing එකේ මේන්ම part එක. ඒක තමයි microphone දෙකේ receivers දෙකයි microphone දෙකයි තමයි අපිට මේ වෙලාවේදී බලා ගන්න තියෙන ඊළඟට. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපිට microphone එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ එක microphone එකක්. ඉතින් මේ විදිහට මම close up look එකක් ඔයාලට දාන්නම්. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් microphone එක.
ඊළඟට යාළුවනේ ඒ වගේම අපිට අනිත් පැත්තේ මයික්‍රොෆෝන් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දෙකේම ක්ලෝස් අප් එකක් දාන්නම් ඔයාලට බලා ගන්න. ඉතින් යාළුවනේ ඊළඟට අපිට මෙතන බලා ගන්න පුළුවන් රිසීවර් එක. ඉතින් මෙන්න මේක තමයි රිසීවර් එක. ඉතින් තුනම එක සමාන අවුට්ලුක් එකකින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රිසීවර් එකටත් මේ විදිහට ක්ලිප් එකක් එනවා ක්ලිප් කරන්න පුළුවන් විදිහට. ඉතින් යාළුවනේ මම ක්ලෝස් අප් ලුක් එකක් ඔයාලට දාලා තියන්නම් මේ හැම එකම. හරි යාළුවනේ අපි දැන් බලමු කොහොමද මේ මයික් එක හරියට කනෙක්ට් කරගන්නේ කියලා අපේ ඩිවයිස් එකට. හරි යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ටික පවර් ඔන් කරලා ඩිවයිස් එකට කනෙක්ට් කරගන්න කියලා. මම ඉස්සෙල්ලා මේ විදිහට රිසීවර් එක පවර් ඔන් කරගන්නවා. ඉතින් යාළුවනේ රිසීවර් එක පවර් ඔන් කරගන්න ඔයාලට රිසීවර් එකේ උඩ තියෙන බටන් එක තප්පරයක් විතර ඔබාගෙන හිඳලා අතෑරියාම ඔටෝම ඔන් වෙනවා. ඊට පස්සේ ලින්ක් කියන අයිකන් එක තියෙන හරියේ Wi-Fi වගේ ලයිට් එකක් බ්ලින්ක් වෙනවා. ඉතින් යාළුවනේ මම ඊළඟට ගන්නවා එක මයික්‍රොෆෝන් එකක්. ඉතින් මේ මයික්‍රොෆෝන් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් පැත්තෙන්. ඉතින් මේ පැත්තේ තියෙන උඩම බටන් එක ප්‍රෙස් කරාම තමයි ඔයාලට මයික්‍රොෆෝන් එක පවර් ඔන් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම දැන් පවර් ඔන් කරගන්නවා මයික්‍රොෆෝන් එක. ඒකත් අර විදිහටම තමයි තප්පරයක් විතර ප්‍රෙස් කරගෙන ඉඳලා අතාරින්න ඕනි. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ලින්ක් කියන එකේ Wi-Fi බටන් එක අයිකන් එක ලයිට් එක පත්තු වෙලාම තියෙනවා. ඒක බ්ලින්ක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම අනිත් මයික්‍රොෆෝන් එකත් කනෙක්ට් කරගන්නම්. ඉතින් ඒකත් මම මේ විදිහට ඉක්මනට කනෙක්ට් කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ඔක්කොම රිසීවර් එකයි මයික්‍රොෆෝන් දෙකයි කනෙක්ට් කරගන්නේ. ඔක්කොම එකට දැන් ලින්ක් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟට අපි රිසීවර් එකෙන් අවුට්පුට් එකක් ගන්න ඕනේ අපේ රෙකෝඩින් ඩිවයිස් එකට. ඉතින් රෙකෝඩ් එක අවශ්‍ය ඩිවයිස් එකට කනෙක්ට් කරගන්න ඔයාලට ඕන නම් 3.5 mm ජැක් එක හරහා මෙන්න මේ විදිහට පුළුවන් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට type C කේබල් එකක් කරා හෝ lightning කේබල් එකක් කරා ඔයාලට මේ විදිහට මෙතනින් ප්ලග් කරගෙන ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් යාළුවනේ ඔයාලට පුළුවන් කෙලින්ම USB කේබල් එකක් කරා type C ඔයාගේ කම්පියුටර් එකට ප්ලග් කරගන්න මේක ඩිරෙක්ට්ම. ඉතින් ඔයාලට මේ ඕනි විදිහකට ඔයාලගේ ඔඩියෝ රෙකෝඩ් කරන ඩිවයිස් එකට මේ රිසීවර් එක ප්ලග් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ අපි ඔඩියෝ ඩිවයිස් එකකට මේ රිසීවර් එක කනෙක්ට් කරගන්නේ. ඉතින් කෙලින්ම ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් ඔඩියෝ රෙකෝඩ් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට ඔයාලා රෙකෝඩ් කරන ඔයාලගේ මයික් එකට එන ගේන් එක අහන්න මෙන්න මේ මයික්‍රොෆෝන් වලට ඇවිල්ලා තියෙන හෙඩ්ෆෝන්ස් වලින් ඔයාලට පුළුවන් මේ හෑන්ඩ් ෆ්‍රී එක හරහා ඔයාලා කනට ගහගෙන ඔයාලා රෙකෝඩ් කරන ඔයාගේම වොයිස් එක ඔයාලට අහන්න පුළුවන් හැකියාව තියෙනවා මේකෙන්. ඉතින් යාළුවනේ මේක ඔයාලට මේ වගේ හෙඩ්ෆෝන්ස් දෙකක්ම දීලා තියෙනවා. ඉතින් දෙන්නෙක් යූස් කරනවා නම් දෙන්නටම යූස් කරන්න පුළුවන් විදිහට හෙඩ්ෆෝන්ස් දෙකක් තියෙනවා. හරි යාළුවනේ දැන් අපි බලමු මේකේ සවුන්ඩ් ටෙස්ට් එකක් කරලා කොහොමද සවුන්ඩ් එකේ ක්වොලිටි එක මයික් එකේ රෙකෝඩ් වෙන. ඉතින් අපි බලමු. මේ තියෙන යාළුවනේ මම නෝමල් වීඩියෝ රෙකෝඩ් කරද්දි මගේ ෆෝන් එකේ මයික් එකෙන් ඇහෙන සවුන්ඩ් එක. ඉතින් මේකෙන් තමයි මම සාමාන්‍ය වීඩියෝස් රෙකෝඩ් කරේ මෙච්චර කාලෙකට. ඉතින් යාළුවනේ අපි ඊළඟට බලමු අපි ඩරාසෙන් ඕඩර් කරලා ගෙන්න ගත්ත Pulus mic එකේ කොහොමද ඔඩියෝ ක්වොලිටි එක කියලා. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ඩරාසෙන් ඕඩර් කරලා ගෙන්න ගත්ත Pulus mic එකේ ඔඩියෝ ක්වොලිටි එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලි වෙනසක් තියෙනවා මගේ ෆෝන් එකේ ක්වොලිටි එකට වඩා මේකේ mic එකේ ක්වොලිටි එක කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ mic එක YouTube content create කරන්න, ඒ වගේම vlogs කරන්න
වගේම ඔයාලට ලයිව් ඔඩියෝ රෙකෝඩ් කරන්නත් මේ මයික් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මයික් එකක්. ඉතින් යාළුවනේ ඔයාලත් මේ මයික් එක පර්චේස් කරලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලට ප්‍රොඩක්ට් ලින්ක් එක දාලා තියන්නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් යාළුවනේ ඔයත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් නැත්නම් මේ වගේ මයික් එකක් අවශ්‍යතාවයෙන් ඉන්න මයික් එකක් හොයන කෙනෙක් නම් මට මේ මයික් එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා.